මීටර් සෙන්ටිමීටර් මිලිමීටර් වලින් තාම හරියට මැනගන්න බෑ නේද? එහෙනම් හරියටම මැනගන්න දැනගන්න මේ වීඩියෝ දිගටම බලන්න. SL Civil Site YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ටේප් එකකින් measurement ගැනීමේදී ගන්න තියෙන ක්‍රම දෙකක් අපි කලින් සඳහන් කරලා තිබුණා. ඉම්පීරියල් ක්‍රමය සහ මෙට්‍රික් ක්‍රමය. එයින් අපි ඉම්පීරියල් ක්‍රමය කලින් කතා කරා. අපි අද බලන්න යන්නේ මෙට්‍රික් ක්‍රමය. එහෙම නැත්නම් මීටර්, සෙන්ටිමීටර්, මිලිමීටර් වලින් නිවැරදිව මැන ගන්න ආකාරය තමයි මේ වීඩියෝ එකෙන් අද අපි ගේන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ වගේ මැන ගන්න ඕනේ විදිය කියලා. ටේප් එකෙන් මීටර වලින් මැනගද්දී අපි ඉස්සෙල්ලාම ටේප් එකේ අඳුර ගන්න ඕනේ සෙන්ටිමීටර් සහ මිලිමීටර් මීටර් ලකුණු කරලා තියෙන විදිය. අපි බලමු මේක කොහොමද ඉස්සෙල්ලාම අඳුරගන්නේ කියලා. එතකොට ටේප් එකේ මෙහෙම මේ අපි කලින් සඳහන් කරපු විදියටත් මේ පැත්තේ අඟල් වලින් තියෙනවා මේ විදිහට මම ටේප් එක මැදට ඇදලා තියෙන්නේ 30 35 කියන්නේ අඟල් මේ අඩි තියෙනවා. එතකොට ඊට අනිත් පැත්තෙන් තියෙන්නේ තමයි සෙන්ටිමීටර් මිලිමීටර් සහ මීටර වලින්. එතකොට අපි ඉස්සල්ලාම දැනගන්න ඕනේ මීටරයක් කියන්නේ මීටර එකක් කියලා තමයි කියන්නේ සෙන්ටිමීටර් 100ක්. මෙතන මේ 100යි කියලා ලකුණු කරලා තියෙනවා. ඒක තමයි. එතකොට සෙන්ටිමීටර් 100ක් මීටර 1යි. එතකොට සෙන්ටිමීටරයක් කියන්නේ මිලිමීටර 10ක්. මෙතන අපි ගත්තොත් සෙන්ටිමීටර ලකුණු කරලා මේ රතු පාටින් ලකුණු කරලා තියෙන්නේ සෙන්ටිමීටර 10න් 10 ලකුණු කරලා තියෙනවා. සෙන්ටිමීටර මේ විදිහට ආවට පස්සේ 80යි 90යි ඊට පස්සේ සෙන්ටිමීටර 100යි කියන්නේ මීටර 1යි. එතකොට මේ මීටර 1 ඇතුලේ සෙන්ටිමීටර් 100ක් ඒ වගේම සෙන්ටිමීටර් 100 කියන්නේ මිලිමීටර් 1000යි. එතකොට අපි බලමු මේ එක කොටසක තියෙන කොහොමද කියලා. දැන් මේක මේ මැද හරියෙන් ඉන්නේ. මෙතන තියෙන සෙන්ටිමීටර මේ 90 තියෙන්නේ. එතකොට ඊට පස්සේ සෙන්ටිමීටර් කියන්නේ මෙතන 90 ඉඳන් එකට තියෙන දැන්ට 1 2 3 කියලා සෙන්ටිමීටර් 10ක් ගියපුවාම එනවා මිලිමීටර් 100ක්. 1 සෙන්ටිමීටර එක තියෙනවා මිලිමීටර් 10ක්. උතර සරලවම කියනවනේ මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100යි. එතකොට සෙන්ටිමීටරයක් කියන්නේ මිලිමීටර් 10යි. එතකොට මේක කොටසක තියෙනවා මිලිමීටර් 10ක් තියෙනවා. මිලිමීටර් 10 ඒව 10ක් කියන්නේ 100යි. ඒවැය කොටස් 10ක් කියන්නේ මීටරයයි. එතකොට මේ තියෙන්නේ සෙන්ටිමීටර එක මිලිමීටර් 10ක් තියෙනවා. මෙතන ඉමේල් ගණන් කරත් ඔයාලා ටේප් එක අරන් බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එතකොට එහෙම තමයි තියෙන්නේ සෙන්ටිමීටර එක මිලිමීටර් 10ක් තියෙනවා. අපි බලමු මේකෙන් දැන් කොහොමද මැනගන්නේ කියලා. එතකොට යම්කිසි උසක් හරි මොනවා හරි බලද්දී කවුරු හරි අපි කිව්වොත් මෙතන අපි හිතනවා මේ මෙතන තියෙනවා කියන්නේ මේ තියෙන්නේ. එතකොට අපි කියව විදිහට මෙතන 100 පැනලා තියෙන්නේ. 100 කියන්නේ මීටර 1යි. සෙන්ටිමීටර මෙතන 50 ගත්තොත් මේ 5 ගත්තොත් මිලිමීටර සෙන්ටිමීටර 5යිනේ. ඒ කියන්නේ මිලිමීටර 50යි. එතන මීටර 1යි සෙන්ටිමීටර 5යි. නැත්තම් අපිට මිලිමීටර වලින්ම කියනවා 1050යි. මෙතන මිලිමීටර 1000ක් තියෙනවා. එතකොට මෙතෙන් තියෙන අය මිලිමීටර 50ක්. එතකොට 1050යි. අපි කියමු මෙතෙන්ද කියලා නංගෝ. මෙතන මේ 3 තියෙන තැනට මෙතන කියන්න කිව්වොත් එතන මේ තියෙන්නේ මෙතනින් මීටරේ පැන්නා. එතකොට මීටරයයි සෙන්ටිමීටර් මෙතන මේ අය වෙනම 10ක් එනවා. 1යි 2යි 3 සෙන්ටිමීටර් 13යි. එතකොට 113ක් තමයි මෙතන තියෙන සෙන්ටිමීටර්. මේ අගේ අපි කියන්නේ සෙන්ටිමීටර් 113යි. ඒතර ඒක අපි මීටර වලින් කිව්වොත් කියන්නේ මීටර 1.13 1.13 කියලා තමයි කියන්නේ. එතකොට 1යි කියන්නේ මීටර එකට 1යි අය දශම කියපුවාම ඒ කියන්නේ මීටර වලින්නේ. එතකොට දශම කියන්නේ මිලි මේ සෙන්ටිමීටර් 10ක් තියෙන ඉඳ 1.1 ඊට පස්සේ සෙන්ටිමීටර් 3ක් තියෙනවා 1.3යි. 1.13 කියලා තමයි සඳහන් ගන්න වෙන්නේ මෙතන. එතන මිලිමීටර වලින්ම කියනවා නම් මෙයාගේ මෙතෙන්ද තියෙනවා මිලිමීටර 1000යි. මෙතෙන් මේ සෙන්ටිමීටර 10 කොටසක් වෙනවා මිලිමීටර 100යි. එතකොට 1100යි 1110යි 1120යි 1130යි. එහෙම තමයි මෙතන අගේ කියන්න වෙන්නේ. ඒතර අපි තව ඊට අග කරනවා 1130 31 32 33 34 කියලා ඒ මිලිමීටර වලින්ම අපි ගාන කියන්න පුළුවන්. එහෙම තමයි තියෙන්නේ සෙන්ටිමීටර වලින් මීටර වලින් මනිද්දි.
අපි බලමු දැන් ගොඩක් දෙනෙට සාමාන්‍යයෙන් ගැටලුවක් වෙන්නේ උස මැනකද්දි තමයි සෙන්ටිමීටර වලින් කියනවා. ඒතර මිලිමීටර වලින් කියනවා. එතකොට ඔය අගයන් ටික හරියට නිවැරදිව කියා ගන්න බෑ. ඒතර අපි දැන් ලංකාවේ කෙනෙක් ගත්තොත් සාමාන්‍ය අඩි 5ට අඩි 6ත් අතරනේ ඉන්නේ. ඒතර බලමු අපි දැන් මේ ඉන්නේ මම ටේප් එකේ අඩි 5 තියෙන හරියට දිග ඇරලා තියෙන්නේ. ඒතර කහට හරි උස හිතමුකෝ අපි අඩි 5යි අඟල් 3ක් තියෙනවා කියලා. ඒතර කෙලින්ම තියෙන්නේ මේ තියෙන්නේ 160යි. කෙලින්ම තියෙන්නේ සෙන්ටිමීටර 160යි. මේක මීටර වලින් කාටට කියන්න ඕන නම් මීටරේ අපි 160යි කියන්නේ 100 පැනලා තියෙන සෙන්ටිමීටර. ඒතර මීටර එකක් ගිහිල්ලා ඉවරයි. ආය සෙන්ටිමීටර 60ක් ඇවිල්ලා තියෙනවා. ඒතර 1.6යි මීටර වලින්. ඒතර සෙන්ටිමීටර වලින් කෙලින්ම කියනවා 160යි. තව කාටට මෙතන තියෙන 161යි කියන්න පුළුවන් 162යි කියන්න පුළුවන්. ඒතකොට නිවැරදිවම උසක් දිගක් කියන්න ඕන අපි හිතමුකෝ දැන් කාට හරියට මේ ප්‍රධාන ඉලක්කම් ගාව තියෙන්න නැති වෙන්න පුළුවන් නේ. එතකොට අපි හිතමු මේ හැරි තියනවා කියලා. එතකොට තියෙන සෙන්ටිමීටර 160යි මෙතෙන් 61යි මෙතන මේ අතර 61යි ඒ කියන්නේ සෙන්ටිමීටර 161යි අය දශම වලින් කියලා. එතකොට මිලිමීටර වලින් කියන්න වෙනවා. අපි සම්පූර්ණ විදිහට මිලිමීටර වලින් කියවන 1600 මෙතන 160 කියන්නේ 1600 නේ. මිලිමීටර 1610 මෙතෙන් දෙන 10යි 11යි 12යි 13යි කියලා එහෙම කියන්න පුළුවන්. එතකොට අපි කාට හරි හරියටම නිවැරදිම අගයට කියන්න පුළුවන්. අපි හිතමුකෝ මෙතන තියෙනවා කියලා. මේ හරිය තිබ්බොත් එතකොට මෙතනින් තියෙන 1500යි 1550 තියෙන මේ පහ ගාවට මේ මැද හරිය තියෙන 1550 1යි 2යි කියලා මිලිමීටර වලින් කියබෑ. සෙන්ටිමීටර වලින් කියන 1150යි මෙතන තියෙන පහක් තියෙන 155යි දශම ඒ කියන්නේ 10ට බෙදලා තියෙන 155යි දශම 1යි 2යි කියලා කියන්න වෙනවා. ඒතර සෙන්ටිමීටර වලින් කියනවා. මීටර වලින් කෙලින්ම කියනවා නම් 1.5යි 1.5 කියන්නේ 1500ට මෙතෙන් 1.5යි අයත් 5යි අයත් මෙතන තියෙන ගානේ ඒ කියන්නේ 10ට යන 1යි 2යි 3යි 4යි කියලා එහෙම කියන්න ඕනේ. 1. මෙතන අපි මැද ගාන කියමු. ඒතර 1.5යි 5 උස සෙන්ටිමීටර වලින් සහ මිලිමීටර මීටර වලින් කියන්න තියෙන ලේසිම ක්‍රමය තමයි උසක් මනින්දි දිගක් මනින්දි ලේසිම ක්‍රමය. ඒතකොට වැරදීමේ සම්භාවිතාව තියෙන්නේ මේ පොඩි මිලිමීටර එක තියෙන අගයකනේ තියෙන්නේ. අපිට මිලිමීටර යනකම් කියන්න පුළුවන්. අඩි අඟල් වලින් වඩා සාර්ථක මැන ගන්න පුළුවන්. එතකොට මම හිතනවා මේ වීඩියෝ එකෙන් දැන් සෙන්ටිමීටර මීටර මිලිමීටර වලින් මැන ගන්න පුළුවන් කියලා. අපි එතකොට ඉස්සරහට බලමු මෙතන අඩි සහ අඩි අඟල් සෙන්ටිමීටර මීටර මිලිමීටර අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද කියලා අපි ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් අපි අතර මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ඉදිරියටත් මෙවැනි වීඩියෝ සමග එකතු වීමට අපේ YouTube channel එක සමග රැඳී සිටින්න අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.